අද මම ඔයාලට ගෙනාවා පුංචි එක්සර්සයිස් එකක්. මේකෙන් අපේ গিitar එක වාදනය කරන්න මේ ඇඟිලි හතර හොඳට හදා ගන්න පුළුවන්. අපි බලමු මේ එක්සර්සයිස් එක කොහොමද කරන්න කියලා. ඒ වගේම දෙයක් කියන්න ඕන. ගොඩක් අය මේ එක්සර්සයිස් එක කරද්දි වැරදියට තමයි එක්සර්සයිස් එක කරන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සින්දුවක් වාදනය කරනකොට මේ ඇඟිල්ල අපට ඇඟිල්ල උඩට එන්න පුළුවන්. එතකොට මේ ඇඟිලි මේ මැදේට වාදනය කරන්න පුළුවන්. අපි එක්සර්සයිස් එකක් කරනකොට එක්සර්සයිස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි මේ කරන වැරදි මග හරවා ගන්න. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕන ඒ වැරදි අවම කරගෙන තමයි මේ එක්සර්සයිස් එක කරන්න ඕන. කියන්නේ එක්සර්සයිස් එක කරද්දී කොහෙත්ම නැතුව කරනවා නම් තමයි ගොඩක්ම හොඳ. ඒ කියන්නේ අපේ වැරදි ටික හදා ගන්න තියෙන එකම අවස්ථාව තමයි එක්සර්සයිස් එක. එක්සර්සයිස් එක කරද්දී අපි අනිවාර්යයෙන්ම මේ අපට ඇඟිල්ල මේ උඩට එන්න බෑ. මේ යටින් තියෙන්න ඕන. එතකොට මේ ඇඟිලි කෙලින් තමයි වැඩ කරන්න ඕන. මේ මැදේට වාදනය කරයි කියලා මේ එක්සර්සයිස් එකකින් වැඩක් ගන්න බෑ අපිට. හරි එහෙනම් අපි එක්සර්සයිස් එකට යමු. අපිට ඇඟිල්ල ඉහළට එසෙන්නේ නැති ගානින් තියාගෙන පළවෙනි ඇඟිල්ල අරගෙන යමු. 6 වෙනි ස්ට්‍රින් එකේ පළවෙනි ෆ්‍රෙට් එකට මේව ඩවුන් අප් වාදනය කරන්න ඕන. ඊළඟට දෙවෙනි ඇඟිල්ල දෙවෙනි ෆ්‍රෙට් එකේ තුන්වෙනි ඇඟිල්ල හතරවෙනි ඇඟිල්ල මේ ඇඟිලි හතරම වාදනය කරලා අවසාන වෙනකොට ෆ්‍රෙට් බෝඩ් එකේම තියෙන්න ඕනේ. කියන්නේ කම්බියේ තද කරගෙන තියෙන්න ඕන. ඊළඟට අපි යන්න ඕන පස්වෙනි ස්ට්‍රින් එකට. ඒකේ ෆ්‍රෙට් හතරේ අපි යන්න ඕන ඇඟිලි හතර. ඊළඟට හතරවෙනි ස්ට්‍රින් එකටත් යනවා. ඒකෙත් පළවෙනි ඇඟිල්ල තිබුවා. ඊළඟට දෙවෙනි ඇඟිල්ල, තුන්වෙනි ඇඟිල්ල, හතරවෙනි ඇඟිල්ල. ඊළඟට තුන්වෙනි ස්ට්‍රින් එකේ ඊළඟට දෙවෙනි ස්ට්‍රින් එකේ ඊළඟට පළවෙනි ස්ට්‍රින් එකේ ඊළඟට අපි මේ ඇඟිල්ලෙන් පටන් අරගෙන අනිත් පැත්තට වාදනය කරන්න ඕන. ඊළඟට අපි දෙවෙනි ෆ්‍රෙට් එකට ඇවිල්ලා නැවතත් මුලින්ම වාදනය කර විදිහටම වාදනය කරන්න ඕන. ඇඟිලි හතර ෆ්‍රෙට් හතරට අරගෙන කියන්නේ ඊළඟට පස්වෙනි ස්ට්‍රින් එකට යනවා. ඒකත් දෙවෙනි ෆ්‍රෙට් එකෙන් පටන් ගන්න. ඊළඟට දෙවෙනි ඇඟිල්ල තුන්වෙනි ෆ්‍රෙට් එකේ ඊළඟට තුන්වෙනි ඇඟිල්ල හතරවෙනි ෆ්‍රෙට් එකේ ඊළඟට හතරවෙනි ඇඟිල්ල පස්වෙනි ෆ්‍රෙට් එකේ ඒ විදිහට ඊළඟ ස්ට්‍රින් එකේ ඊළඟට නැවතත් අපි මුලින්ම වාදනය කරා වගේ අනිත් පැත්තට වාදනය කරන්න ඕන. එහෙම අනිත් පැත්තට වාදනය කරගෙන ගිහිල්ලා දෙවෙනි ෆ්‍රෙට් එක ගාවට එන්න ඕනේ. ආයෙත් තුන්වෙනි ෆ්‍රෙට් එකට ඇවිල්ලා ආයෙත් නැවතත් අනිත් පැත්තට ඊළඟට හතරවෙනි ෆ්‍රෙට් එකට ඇවිල්ලා මේ වගේ මේ ෆ්‍රෙට් බෝඩ් එක දිගේ සම්පූර්ණයෙන්ම අපි මේක වාදනය කරන්න ඕන. ඒ වගේම මේක අපි වාදනය කරද්දී මෙට්‍රෝම් එකක් යොදාගෙන
ඒකේ අර යන රිද්මයට අනුව අපිට වාදනය කරන්න පුළුවන්. එහෙම කරාම අපේ මේක අර ටයිමින් එකත් අපේ හැදෙනවා. ඇප් එකක් ගන්න පුළුවන් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරලා අරගෙන ඒකේ බීප් සද්දෙත් එක්ක වාදනය කරගෙන යන්න